මේ වර්තමාන ආණ්ඩුව කොච්චර නැහැ කිව්වත් මේක සිද්ධ වෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් හම්බ වෙනවා ඩොලර් මිලියන් 200ක්. ඒ වගේම ලෝක බැංකුවෙනුත් ඩොලර් මිලියන් ගාණක් හම්බ වෙනවා. විශේෂයෙන්ම ඒ අයට ඕන කරන වට්ටෝරුව වෙනුවෙන්. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මූලික වශයෙන් පදනම් වෙලා තියෙන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් කියන එක වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් කියන සංකල්පය මත. දැන් මේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය පදනම් වෙනවා අන්තර්ජාලය පරිශීලනය කරන්න, YouTube පරිශීලනය කරන්න ආදී වශයෙන් තාක්ෂණික මෙවලම් හරහා ඒ කලාපයට අවතීර්ණ වෙන්න. එතකොට ඔබ දන්නවා මේක අහිංසක කටයුත්තක් නෙවෙයි. දැන් මේක පිටිපස්සේ විශාල මුදල් ප්‍රවාහයක් ගලාගෙන යනවා. මේ අපේ දරුවන්ව පාවිච්චි කරන සුළු පිරිසක් මේක ජාවාරමක් බවට පත් කරගෙන තිබෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය. ඔබ දන්නවා පහුගිය දවසක අනාවරණය වුණා එක්තරා අසභ්‍ය වෙබ් අඩවියක කේතංකයක් දාලා තිබ්බ ලිපිනේ දාලා තිබුණා මේකේ විද්‍යුත් ලිපිනේ දාලා තිබුණා මේකේ මොඩියුල් එක 6 වසර ඉංග්‍රීසි මොඩියුල් එක. දැන් ඒක දැම්මේ වැරදීමකින් කියලා දැන් වැරද්ද කළේ කවුද කියලාත් රටට කියන්නේ නැහැ. වැරද්ද කළේ ලොකුම තැනින් හින්දා තමයි රටට කියන්න බැරි. කවුරු හරි කෙනෙක්ව වැරද්ද කරා කියලා පෙන්වන්න පුළුවන් වෙන්නේ ඒ වැරද්ද ඇත්ත වශයෙන්ම එයා කරා නම්. එයා නෙවෙයි තමන් ඇතුළු සියලු දෙනාම ඇමතිනිය ඇතුළු සියලු දෙනාම කරපු වැරද්දක් නිසා දැනුවත්ව කරපු දෙයක් නිසා කෙනෙක්ව මේකට පෙන්වන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ දැන් වැරද්ද කරපු කෙනා හොයාගෙන තියනවා කියන්න බෑ කියලා. කියන්න ගියොත් කියන්න වෙන්නේ ඔක්කොගෙම නම්. අධ්‍යාපන ඇමතිනියගේ සිට අමාත්‍යංශ ලේකම්ගේ දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න ඔස්තාද්ලගේ සිට ඔය පෙළපොත් සකස් කරන්න මොඩියුල් සකස් කරන්න කරගහපු සියලු දෙනාම දක්වා මේ නම් ටික ඇඳෙනවා. ඒ නිසායි තනි මිනිහෙක්ගේ නමක් කියන්න බැරි. දැන් මේක මොකද්ද? දැන් මේක අහම්බයක්ද? මේ දාන්නේ දැන් ඔබ හිතන්න මේකෙන් ලැබිච්ච ප්‍රචාරය. මේ ප්‍රචාරයෙන් ඒක පරිශීලනය කරන්න මේ වෙබ් අඩවිය පරිශීලනය කරන්න ලක්ෂ කීයක් අලුතෙන් අවතීර්ණ වෙන්නේ නැද්ද? එමගින් එහි ආදායම කොතරම් ඉහළට යන්නේ නැද්ද? ඒ ඉහළට ගිය කෝටි ප්‍රකෝටි ඩොලර් මිලියන ගණන් වූ ආදායමෙන් කොයිතරම් පංගුවක් ඇමතිනියගේ සිට පල්ලෙහාට ගලාගෙන ඉන්නේ නැද්ද? ඒ අසබි වෙබ් අඩවිය පමණක් නෙවෙයි. තව මේකේ තියෙනවා කිසිම ප්‍රමිතියකින් තොර YouTube නාලිකා වෙබ් අඩවි ගැන දාලා. එතකොට මේ ඔක්කොම පරිශීලනය කරන දරුවෝ ලක්ෂ 5ක් 6 වසර කියන්නේ අඩුම තරමේ. ඒ ලක්ෂ 5ම මේ කියන පෙන්වා දී තිබෙන නාලිකා හෝ වෙබ් අඩවි හෝ Facebook පිටු හෝ පරිශීලනය කරන්න ගියාම එකවර මේවා පරිශීලන කරන ප්‍රමාණය ලක්ෂ ගණනකින් වැඩි වෙනවා. ලක්ෂ ගණනකින් වැඩි වෙනකොට මේවට එන ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනකොට ඒකෙන් පංගුවක් අධ්‍යාපන ඇමතිනියගේ සිට පහළට ගලාගෙන එනවා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච. ඒ නිසා මේක දරුවෝ පාවිච්චි කරලා කරන එක්තරා ආකාරයක ජාවාරමක් වෙලා තියෙනවා. අගමැතිනිය අධ්‍යාපන ඇමතිනිය හුරතල් වෙලා මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බොහොම උපාසක නෝන කෙනෙක් වගේ සුදු අතින් සැරසිලා මේ හරි හුරතල් කතන්දරයක් කිව්වා. මේව දැම්මට මේකට යන්න කියලා නැහැ කියලාත් කිව්වා. මේ හිතන් ඇති මහානායක හිමිගුරු ඇතුළු මේ රටේ ඉන්න මහ ජනතාව මේ එතුමිය වගේ ලොන්තපෝල් වර්ගයට අයිති වෙන අය කියලා. නෑ මේගොල්ලෝ මේක දාන්නේ වෙන මොකටවත් නෙවෙයි. එක පැත්තකින් මේකෙන් දරුවන්ව විනාශ කරනවට ඒගොල්ලන්ට කිසිම සහකම්පනයක් නෑ, වේදනාවක් නෑ. අනිත් පැත්තෙන් මේක විශාල ජාවාරමක්. මේ ජාවාරයෙන් විශාල මුදලක් එනවා. ADB එකෙන් හම්බෙන මුදලට අමතරව, ලෝක බැංකුවෙන් හම්බ වෙන මුදලට අමතරව මේ කොහෙවත් නැති කමකට නැති අන්තර්ජාල සම්බන්ධතා ලින්ක් ලබා දීම හරහා ඒවායේ පරිශීලකයන් ප්‍රමාණය ලක්ෂ ගණනින් මිලියන ගණනින් වැඩි වෙනකොට ඒවායේ ආදායම ඉහළම යනකොට ඒවායිනුත් විශාල කුට්ටියක් මෙයාට හම්බ වෙනවා. ඒ නිසා බොහොම පැහැදිලි අවස්ථාව අහිමි වෙන දරුවාට අවස්ථාව හදනව වෙනුවට අවස්ථාව හිමි වෙන දරුවන්ටත් අවස්ථාව නැති කිරීමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන්නේ. එකක් කඩතුළු මකා ගන්න ගිහිල්ලා කෙල කෝටියක් කඩතුළු හදන අධ්‍යාපන ක්‍රමයක් තමයි අද මේ නිර්මාණය කරමින් තියෙන්නේ. ඉතින් මේක මේ රටේ දරුවන්ට අනාගත පරපුරට අනාගතයට බලපාන විශාල ගැටලුවක්. ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශයට පත් කරනවා මේක කවුරු කොහොම කිව්වත් නතර කරන්නේ නැහැ කියලා. කවුරු කොහොම කිව්වත් නතර කරන්නේ නැහැ කියලා තමයි දණ්ඩ නීති සංග්‍රහයේ මේ ගුරුවරුන්ට දෙමාපියන්ට දරුවෙකුට තරවටු කරන්න තියෙන හැකියාවක් නැති කරන විදිය වගන්ති ගෙනාවේ. දරුවාගේ මහා බාරකාරයා බවට දිස්ත්‍රික් අධිකරණය පරිවර්තනය කළේ. හැබැයි ඉතින් මේ රටේ උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා විතරයි ඔය අනුර දිසානායක ජනාධිපතිතුමාගේ කයිවාරුව යටපත් වෙලා ඒක අකුල ගන්න සිද්ධ වුණා. දැන් අර ජනාධිපතිතුමා හමුදා පෙරෙඩ් වලට යනකොටත් එයාගේ පිටිපස්සෙන් කවුද කෙනෙක් යනවනේ. වයසක මහත්තයෙක්. ඉතින් සමාජ මාධ්‍යයෙන් ඒකට ගහපු ගමන් මේ මහත්තයා දැන් යන්නේ නැහනේ.
මේ අකුල ගත්ත තමයි මේ මං කියන්නේ ලොකු දේවල් වලින් නෙවෙයි සමාජ මාධ්‍යෙන් ගහලත් අකුල ගන්නවා. ඉතින් මේක එහෙම අකුල ගන්නෙ නැහැ කියන්න බෑ. අද මුළු රටම මේකට විරුද්ධයි. මේ රටේ ගුරු පරපුරට මේ කිසිම දෙයක් නිවැරදිව තේරුම් කරලා දීලා නැහැ. මඤ්ඤම් කරලා තින්නේ. මේ මොඩියුල ක්‍රම කතන්දර. වාර විභාග, වර්ෂ අවසාන විභාග මේ ඔක්කොම නැති කරලා තින්නේ. දරුවාව ගුරුවරයාට අනුව දක්ෂ භාවයේ තීරණය කරන ක්‍රමයක් හදලා තින්නේ. හරිනී අමරසූරිය කියන ඇප් එකක් දෙනවලු ඇගීමට. මන් දන්නේ කොහොම ඇප් එකට දරුවා ඔබලා මේ කියන ඇගීම කරනවද කියලා. කෙසේ වෙතත් ඒ නිසා මේ කිසිම නියම ව්‍යාපෘතියකින් තොරව, විද්වතුන්ගේ සංවාදයකින් තොරව, කතාබහකින් තොරව, සාකච්ඡාවකින් තොරව රටේ අධ්‍යාපනයේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදන්න ඕන. ඒවා අපි නෑ කියන්නේ නෑ. හැබැයි මේ තියෙන හොඳක් නැති කරගන්න බෑ. තියෙන හොඳ නැති කරගෙන නෙවෙයි අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. තියෙන හොඳ රැකගෙන අලුත් හොඳක් එකතු කරන්න ඕනේ. ඒක නෙවෙයි මේ වෙන්නේ. අපි මේකට ඊටාම බරපතල ලෙස විරුද්ධයි. අපේ රටේ මහජනතාව විරුද්ධයි. මේ රටේ ගිහි පැවිදි බොහෝ දෙනා විරුද්ධයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක හුදෙකලා සටන් ක්‍රියාමාර්ගවලට පමණක් කොටු වෙන්නේ නැතුව මේකේ කේන්ද්‍රයට අභියෝගය එල්ල කළ යුතුයි. දරුවන් බඩියන් බවට පත් කරන්න විරදරන අධ්‍යාපන සිපයිකරණය සිපයියෝ කියලා කියන්නේ කුලී හේවායන්ට. එතකොට මේ කරන්නේ කුලී හේවායෝ හදන එක. මේ ප්‍රශස්ත ශාස්ත්‍රීය දැනුමක් තියෙන දරු පරපුරම් මානව සම්පතක් හදන එක නෙවෙයි. අපිට තරඟේ අපේ රටේ නැති කරාට ලෝකෙත් එක්ක තියෙන තරඟ නැති වෙන්නේ. අපි හදන්න ඕනේ ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන් දරුවෙක්. අද නාසයකේ අපේ මිනිස්සු ඉන්නවා. අද ලෝකේ කොයි කෙරුමක්කාරයාගේ තැනෙත් අපේ මිනිස්සු ඉන්නේ මේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබපු අධ්‍යාපනයෙන් උඩට ගිහිල්ලා තියෙන ගමේ පාසලෙන් ඇවිල්ලා ශිෂ්‍යත්වයෙන් ඇවිල්ලා මේ ඔක්කොම යන්න තියෙන ඉනිමන් නැති කරලා ඒ ඉහළම මානව සම්පත තියෙන තැනට යන්න තියෙන හැකියාව නැති කරලා අපි මේ සිපයිකරණයකට ලක් කරන්න හදන්නේ කුලී හේවායෝ හදන්නේ. ඒ නිසා ඒක වෙන්න ඉඩ හරින්න බෑ. ඒ නිසා අපි 12 වෙනිදා සඳුදා උදේ 9ට ඒ අඛණ්ඩ සත්‍යාග්‍රහය ආරම්භ කරනවා. දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ හැටියට දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව ආණ්ඩුවට පක්ෂද ආණ්ඩුවට විරුද්ධද කියන කතන්දරෙන් තොරව හැම පක්ෂයකම හැම පක්ෂයක් නැති හැම කෙනෙක්ම දරුවන්ට ආදරේ නම් දාරක ප්‍රේමයෙන් උද වැඩුණු මිනිසුන් නම් දාරක ප්‍රේමයන් සියල්ලට වඩා උඩින් තියෙනවා නම් 12 වෙනිදා සිට ආරම්භ වෙන අඛණ්ඩව ඉදිරියට යන ඒ අඛණ්ඩ සත්‍යාග්‍රහය සමග අත්වැල් බැඳ ගන්න කියලා අපි ආරාධනා කරනවා මේ රටේ සියලු ජනයාට සියලු ભેද වලින් තොරව.